කොළඹ හත බෞද්ධ ආලෝකමාවතේ නාරද බෞද්ධ ධර්ම ආයතනයේ සහ අපට හිතවත් දායක දෙස් විදේශී දායක දායකාවන්ගේ නමසුරු ආධාර උපකාර මත සංවිධානය කරන ලද මේ අසරණ සරණ සේවා ව්‍යාපෘතිය වැලිකන්ද ප්‍රදේශයේ පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ අනම්පිටිය ග්‍රාමයේදී මෙලෙස සිදු කරන්නේ ඔබ දකින්නේ මේ බොහෝ දෙනා තමන්ට හිමි වඩු බාහිර ආදී ලබාගෙන දැන් තව සුළු මොහොතකින් මේ ප්‍රදේශයට වැස්ස වසින්නත් නියමිතව තියෙන. ඉතින් ලහි ලහියේ තමන්ගේ භාණ්ඩ අරගෙන මේ විදිහට යනවා. මේ දෙමළ ජාතික ආගමික පූජකවරේ වරියක් මේ විදිහේ මේ නමෝටම අපි මේ වඩු බාහිර ආදී මෙහෙම ලබා දෙනවා. මේ පොලිමේ ඉන්නේ ඒ අය. අද දවසේ විශාල පිරිසකට මෙලෙසින් අසරණ සරණ සේවාව සිදු කරන්න අපට හැකියාව ලැබුණා. මේ කවුඩාගල පඤ්ඤාසීහාලංකාර ස්වාමින් වහන්සේ මේ හාමුදුරුවෝ විශාල කාර්යයක් මේ ප්‍රදේශයේ සිදු කරනවා. අපේ පඤ්ඤාසී හාමුදුරුවෝ අපේ කවුඩාගල හාමුදුරුවෝ නමින් ප්‍රසිද්ධ ප්‍රකට අපේ ස්වාමින් වහන්සේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න අපේ හාමුදුරුවෝ අද මේ කරපු फ्लाइट को ඊට පස්සේ ඉතුරු ගණනේ ගියේ නෑ විතර කියලා කතා කරා. ඊට පස්සේ බාලි තමයි ෆ්ලයිට් එක දවසක් යද්දී තමයි සිග්නල් ආවා. ඒකේර බලනකොට සමාජ මාධ්‍යවල බස් ලංකාවේ ලොකු විඤ්ඤාණයක් කියලා තිබුණා. මේ ප්‍රදේශයේ අත සම්පූර්ණේ ඉදම් දොරවල් සංගිහිල්ලා ඊට අපි හිතුවා අපලකට මොකක් හරි දෙයක් අපි මේ වෙලාව මිනිස්සුන් කරන්න ඕනේ. ඒ ඉස්විලත් එක තමයි අපි නාමාගේ ප්‍රයෝජන හවුස් කතා කරලා අපි කැමරේ දෙන්නු ලබා දුන්නා. නමුත් අපිට අපලකට ඒක ප්‍රමාණවත් වෙන්නේ නෑ මිනිස්සු නැගිටින්න. बहुत सूत्र है एंडी वास्ते बाद इतना इतना लाभ दूँगी इसके पास से समय हमारे या फिर कांड कमियाँ बड़ोटिया लेनों ये लाए जहाँ बिना तपे तवे काम के लाए जहाँ हम लोग नेवे नेवे और उस ये का तब से फिर संपूर्ण काटल වහන්සේටත් බොහොම පිං මේ කටයුතු සංවිධානය කළ අපිට පහසුවෙන් මේ කටයුතු සිදු කරලා මේ භාණ්ඩ බෙදා හරින්නට ඉඩ ලබා දීම පිළිබඳව. අතින් කටින් උසුලා යන තරමට බර සහිතව තමයි අපි මේ භාණ්ඩ සියල්ල මෙලෙසින් ලබා දෙන්නේ. මේ පිළිබඳව අපිට බලවත් සතුටක් තිබෙනවා. මේ දුක්ඛදායක අවස්ථාවේ මේ දුගී අහිංසකයන්ගේ මුවගට සිනහාවක් එක් කරන්නට හැකියාව ලැබීමම අපිට ලොකු භාග්‍යයක්සේ අපි සලකනවා. ඔබට පේනවා මේ වයසක අම්මලා ඉතාම සතුටින් මේ සියල්ල අරගෙන යන ආකාරය කොහොමද හොඳින් ලැබුණද? from